ඔය තියෙන 10 වෙනි බින්ගේ කොළඹ කොටුවේ ඉඳන් එනකොට 10 වෙනි බින්ගේ මේක එච්චර දිග බින්ගයක් නෙවෙයි වර තියෙන සිංහ කට. ඔකත් වෙන ප්‍රසිද්ධ තැනක්. මේ හරිය නම් නාය ගිහින් නැහැ. ඔය ඉස්සරහ තියෙන බින්ගේ අංකේ. දැන් මේ කඩු ගන්නාට ළඟයි. මේ තියෙන මේක නුවර ඉඳන් එනකොට හම්බෙන පළවෙනි බින්ගේ කොළඹ කොටුවේ ඉඳන් එනකොට 10 වෙනි බින්ගේ ඔය තියෙන. නම් අංකේ බෝඩ් එක මේ විශාල බැවුමක් තියෙන්නේ. මේක තනක් තියෙනවා සාමාන්‍යයෙන් චොපර් එක යනවා වගේ බය හිතෙනවා කෝච්චි එක තැනකදී කෝච්චිය යනකොට තමයි ඒක හරියටම පේන්නේ. මේ ඒකර මේ බැවුමක් තියෙන අය වැටුනොත් එහෙම කැලියවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අර තියෙන්නේ ඔය දුරින් පේන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බස් නම්බර් අංක 1. ආයේ මම පෝස්ට් එක කියෙව්වස සැබැන්දරා පඳුරු ඒව හොඳට හඳුනලා හදන්න අර මුල ගොඩාක් යට යන හින්දා පඳුරු වැටෙනවා. ඔව්. මේ නාය යනවට විසඳුම් කඳුළු. ඔය සිංහ කට දැන් ප්‍රසිද්ධ ඔය සිංහ කට මේක ටිකක් අර ප්‍රසිද්ධ තැනක්. කෝච්චිය නිකන් ගෑවි නොගෑවි වගේ යන්නේ.